වගේ දෙයක් අපේ රටට වුණොත් කොහොම තියෙයිද? මේ අයිස් වැස්සක්නේ. අයිස් වලින් පස්සේ අපි ළඟට යන්නේ ගිනි කන්දක් බලන්න. බලන්න ගියට ඔයා මේක අහලා බලන්නකෝ. උඩට යන්නේ එතන හම නදික හුළඟ නිසා කියනවනේ. මා ජීවිතේ එක වතාවක් හරි මෙච්චර කංකුට්ට තොලියක් දැකලා තියෙනවද? මේ කොහෙද කියලා නම් මට හොයාගන්න බැරි වුණා යාළුවනේ. ඔයා ටොනේඩෝ දැකලා තිබ්බට ඒ වගේ සංදේශයක් නෙමෙයි. එනම් මේක අහලා බලන්න. කරන වැඩි ඔයාලා කවුරුහරි දන්නවනම් පළවෙනි කමෙන්ට් එකක් දාලා යන්නකෝ. මේ මොකද්ද කරන්න කියලා නම් මට කිසිම අදහසක් නැහැ. කොච්චරයි ගැන කතා කරලා තිබ්බත් මේ විදිහ නම් කතා කරලා නැහැ. ඒ ප්ලේස් එක නම් මාරම ලස්සනයි. වීඩියෝ එක මෙතනින් අවසానයි. හැමෝටම සුබ දවසක්.